මේ සතියේ මුහුද බලන්න යන්න කියලා හිතුණා. S2කට මාර සනීපයක් දැනෙන්නේ. අද සෙනග නම් අඩුයි. මොකද අද මේ සතියේ දවසක් නිසා. අතන එහා පැත්තේ මේ ගොඩක් ෆන්ක්ෂන්ස් තියෙන තැනක් ඔය මේ හිතන්නකෝ ඔෆ් සීසන් එකට මෙහෙම නම් සීසන් එකට මේ පැත්ත මේ බලන්න මෙතන ලස්සන. එක 6න් පස්සේ ක්ලෝස් කරනවා. ඒ කියන්නේ මේ හායි අයිබෝවන් මිත්‍රවරුනි ඔන්න එහෙනම් අදත් පුන්න ඇවිල්ලා ඉන්නවා ලස්සන වීඩියෝ එකක් එක්ක මේ සතියේ මුහුද බලන්න යන්න කියලා හිතුණා මේ ඉතින් ඔන්න ලස්සන හවසක් ඇවිල්ලා ඉන්නවා මේ සන්සෙට් එකත් මේ බලාපොරොත්තු වෙන තමයි ආවේ ඉතින් බලමු මේ කොහමද බීච් එකේ තත්ත්වය කියලා මොකද මේ බීච් එකට මම ගිහිල්ලත් නැහැ මම මේ කලින් මෙහෙ වෙන බීච් වලට ගිහිල්ලා නාලා කියලා තියෙනවා හැබැයි මේ බීච් එකට එන්නේ පළවෙනි වතාව මොකද මමත් මේ බීච් එක දැකලා නැහැ කියන මමත් පළවෙනි වතාවට තමයි මේ බීච් එක දකින්නේ හිතෙනවා ලස්සනට ඇති කියලා මේ ඉතින් රැඳිලින්න වීඩියෝ එකත් එක්ක මේ ලස්සන පරිසරයක් ලස්සන වීඩියෝ ටිකක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉතින් මේ යමුවත් එක්ක රවුමක් ගහලා එන්න මේ සතියේ මේ තියන්නේ යන්න තියෙන පාර ඉතින් අපි බීච් එකට ඇවිල්ලා ඉන්නේ. අනේ මාරම ලස්සනයි ඈ. S2කට මාර සනීපයක් දැනෙන්නේ සතිය තිස්සේ වැඩ කරලා ඇවිල්ලා නිවාඩුවට මේ වගේ තැනකට එනවා කියන්නේ ඉතින් S2කට මාර නිදහසක් තියෙන්නේ. මේ බලන්න මේ පැත්තෙන් ඉර බැහැගෙන යනවා. මම හිතන්නේ මේ සයිඩ් එකේ තමයි නාන්න. අපි ගිහිල්ලා බලමු මේ පැත්තට. මාර ලස්සනයි ඈ මොනේ නම් කිව්වා වගේම පුණා බීච් එකටත් ආවා මේ සතියේ ඉතින් මේ බලන්න ඉතින් සතියක් තිස්සේ වැඩ කරලා ඒ තිබිච්ච ස්ට්‍රෙස් එක ඒ තියෙන පීඩනේ නැති කරගන්න අනිවාර්යෙන් මේ වගේ තැනකට අන් කියන්නේ බීච් එකකටම නෙමෙයි තමන්ගේ ස්ට්‍රෙස් එක නැති කරගන්න මේ වගේ කොහේ හරි ඇවිදලා කියලා එතකොට කොට පිටාවේ තියෙන දෙයක් කාලා ඒ ස්ට්‍රෙස් එක නැති කරගෙන මේ ආපහු අලුතෙන් මේ අලුත් සතියක් ආරම්භ කරන්න මාර රිෆ්‍රෙෂ් එකක් ඉතින් මේ වගේ වැඩක් කරන එක අද සෙනග නම් අඩුයි මොකද අද මේ සතියේ දවසක් නිසා මොකද මගේ නිවාඩුව තියෙන්නේ සතියේ දවසට ඉතින් මේ අද සෙනග අඩුයි ඊට නානම් එකක් උන්නීගෙන යන්නේ වගේ හරි ඉතින් මේ නාන්න යන්න කියලා හැදුවේ. හරිද? මේ බලන්නකො මෙහි 6 වෙද්දි මේ ඒ කියන්නේ මේ
මොකද සේෆ් ගාඩ්ලා මේ නාන කට්ටිය අයින් කරනවා. මේ කරන්නේ කියලා මේ දැන් වතුරට බහින්න හැදුව විතරයි. ඉතින් යාළුවනේ කනකාටුදායක පුවතක් මේ මෙතන බීච් එක 6න් පස්සේ ක්ලෝස් කරනවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ මම කලින් ගිහිල්ලා තියෙන බීච් මේ 6ට ලයිෆ් ගාඩ්ලා කට්ටිය දාලා කට්ටිය එළියට දාලා යාලා යනවා. ඊට පස්සේ මේ ඔයාලා ගියාට පස්සේ සාමාන්‍යයෙන් ස්විමින් කරන්න ආපු කට්ටිය මේ ආපහු වතුරට බහැලා ඉන්නවා. හැබැයි මේ බීච් එක කියන්නේ ලැමර් බීච් එක ඩුබායි වල 6න් පස්සේ ක්ලෝස් කරනවා. ඒ කියන්නේ මුළු බීච් එකම ක්ලෝස්. ඉතින් මේ අපිට යන්න වෙනවා. එහෙම තමයි නාන්න කියලා ආවේ. අපිට ඉතින් මෙහි රූල්ස් වලට මේ එකක වෙන්න වෙනවා. ඉතින් ඒක එහෙම තමයි මෙහි හැටි. මේ දැන් මේ දැක්කනේ පිච්චේ කියන වතුර කවුරුත් නැහැ. කට්ටිය ඔක්කොම එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඉතින් එහෙම තමයි. ඒ වගේ දේවල් වලටත් මුණ දෙන්න බලාගෙන තමයි වෙදින්න කියන්න ඕනේ. මේ කමන්නේ ඉතින්. දැන් ඉතින් මෙහි පොඩි රවුමක් ගහලා අපෝ ඉන්නතරට යන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ කමන්නේ ඉතින් සන්සෙට් එක බලාගත්තා. ඒකත් ඉතින් හිතර එක්තරා විදියක හරි නිදහසක්නේ. ඉතින් මේ බලමු ඉතින් මොකද්ද කරන්න කියලා අපි. තව වෙලාව තියෙනවා අපිට යන්න. මොකද දැන් මං හිතන්නේ ආපු ගමම අපිට පැයක්වත් ඉන්න උන්නේ නැහැ මේ බීච් එකේ. හැබැයි මේ වටපිටාව නම් මාර ලස්සනයි ඈ. දැන් ලයිට් ටික වැටිලා. මේ බලන්න දැන් බීච් එකේ කවුරුත් නැහැ. මේ අර සිකියුරිටි ගාඩ් ගිහලා කට්ටියම මේ අයින් කරනවා. බීච් එකේ කවුරුත් නැහැ. මේ මං හිතන්නේ මේ රූල් එක ඇවිල්ලා තියෙන්නේ ඔෆ් සීසන් එක නිසා වෙන්න ඕන. මේ කියන්නේ මෙතන කඩවල් රෙස්ටෝරන්ට් ඔක්කොම මේ ඕපන් කරලා නැහැ තාම. මේ ඔෆ් සීසන් එකට මේ ලේස්ති වෙනවා. දැන් අර අතන එහා පැත්තේ මේ ගොඩක් ෆන්ක්ෂන්ස් තියෙන තැනක් ඔය මේ ලමර් බීච් එකේ මේ පබ්ලික් බීච් එක මේ සයිඩ් එක අර පැත්තට මේ ෆන්ක්ෂන් තියෙන පැත්තට යනවා නම් අපි ටිකට් එකක් ගන්න ඕන. දැන් තාම ඒක ඕපන් කරලා නැහැ ඔෆ් සීසන් නිසා. මේ හරි ඉතින් මේ වටපිට පොඩි රවුමක් ගහලා යමු ඉතින් නේ. මොකද්ද කරන්නේ? කොහොම ගෝස් කර ඔක්කොම වහලා. ඒ කියන්නේ ෂවර් ටැප් වල පවා වතුර එන්නේ නැහැ. ඒ කියන්නේ වතුර ඔෆ් කරලා. ඒ කියන්නේ කට්ටිය යවන්න මේ කට්ටියට ඕන කොහොම හරි යවා ගන්නනේ. ඉතින් තියෙන ෆැසිලිටිස් පවා ඔක්කොම කට් ඔෆ් කරනවා. හැබැයි මේ සීසන් එකට නම් මාර ලස්සන ඇතිය. අර ලස්සනට ඇති මේක සීසන් එකට. සීසන් එකේ ඇවිල්ලා බලන්න. හරි ඉතින් මේ සීසන් එකට එන්න හිතාගෙන අපි අද මෙතනින් සමු ගන්නවා. හැබැයි මේ නයිට් එක නම් මාරු මාර ලස්සනයි ඈ. නයිට් එකක් ගන්නත් සුපිරි පොට් එකක්. ඉතින් එහෙම තමයි නාන්න කියලා හිතාගෙන ආවේ. නාන්නුන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. කොන සතිය බලමු එහෙනම්. වෙන කොහේ හරි ඇවිදින්න කියලා හිතාගෙන. දැන් ඉතින් පාරට යන්න තියෙන්නේ අපිට. මෙතනින් ඉතින් අපි සමු ගන්නවා ඩුබායි ලැමර් බීච්. හරි. මම හිතන්නේ අපිට යන්න තියෙන මේ පාරේ. අපි මෙතන යමු. දැන් මොකද්ද කරන්නේ? කරන්න කියන්නේ ඉතින් බඩගින්නකුත් නැහැ. උඩට මොනවාර කන්න ඕන. මේ බලන්න මෙතන ලස්සන. ලයිට්ස් දාලා මං හිතන්නේ සීසන් එකට නම් මෙතන මාරම ලස්සන ඇති ඈ.
ඉතින් මේ සතියේ ලස්සන වීඩියෝ එකක් ගේන්න කියලා හිතාගෙන ආවේ. ඔක්කොම වැඩේ අංජ පකල් වුණා. හරි. මේ මෙතන ලස්සන. ෂා. මේ බලන්න. හිතන්නකෝ ඔෆ් සීසන් එකට මෙහෙම නම් සීසන් එකට මේ පැත්ත කොහොම ලස්සනට නැද්ද? අනිවාර්යෙන් සීසන් එකට එන්න ඕනේ මේ පැත්ත. ඉතින් එහෙනම් මිත්‍රවරුනි මට වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න වෙනවා. කොහොමද නාන්න හිතාගෙන ආව ඒක කරගන්න උනේ නැහැ. මේ අඩු දවසේ ඉතින් ලස්සන වීඩියෝ එකක් ගේන්න කියලා හිතාගෙන හිටියේ මේ කමක් නැහැ. ඉතින් මේ එහෙමයි කියලා ලයික් එකක් කමෙන්ට් එකක් නොදා යන්න එපා. ලයික් කරලා කමෙන්ට් එකක් දාලා වැරදි අඩුපාඩු තියෙනවා නම් විශේෂයෙන් ඒක කමෙන්ට් එකක් විදියට දාන්න. හොඳ නම් නැතුවත් කමන්නේ නරක තියෙනවා නම් මගේ හදා ගන්න ඕන දේවල් වැරදි දේවල් තියෙනවා නම් මේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ෂෙයා පාරක් දාන්න පුළුවන් නම් ඉතින් මේ මගේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. ඊළඟ සතියේ මීට වඩා ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න හිතාගෙන එහෙනම් මෙතනින් නවතිනවා. දැන් මම හිතන්නේ 7 විතර වෙලාව එහෙනම් තාත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න. ජය වේවා.